මේ රටේ මං කෙලිම කියන්නකො බොදු බලසේන. අය මේ මුස්ලිම් ජාතිය ගැන අනම්මනම් කියනවා. දැන් ඒගොල්ලොන්ට කියලා සල්ලි අම්මුනේ කොහෙන්ද? දැන් ගිය මාසේ ඒගොල්ලෝ කියන්නේ මේ ඇමරිකාවේ 1 month tour එකක්. ඇමරිකාවේ යන්දම් පැය 24ක් යනවා. ටිකට් එකම ලක්ෂ 3ක් විතර වෙනවා. පස්සේ ස්වාමීන් වහන්සේලා සාදු 5 නමක් ගියා. දැන් එතකොට කොහෙන්ද ඒකට සල්ලි? එතකොට අපි දන්නවා ඇමරිකාව අද සමහර සංවිධාන ඇමරිකාවේ තියෙන මුස්ලිම් මුස්ලිම් ආගමට විරුද්ධ සංවිධාන හදලා ඒවට විරුද්ධ රටවල් වල කට්ටිය අවුස්සනවා. මොකද ඒගොල්ලෝගේ රටේ තියෙන්නේ මේ කොටි ප්‍රශ්නේ නෙමෙයි ඒගොල්ලෝ තිබුණේ වෙන ප්‍රශ්නයක්. එතකොට අවසානයේ මේ අය කරන්නේ දැනගෙන හරි දන්නේ නැතුව හරි මේ කරන්නේ මොකක්ද? මේ කරන්නේ අර අපේ රටේ ඉඩම් අපේ රටේ බලය අල්ලගන්න බලන් ඉන්න පිටරට අයට උදව් කරපු එක. හැබැයි අපේ රටේ සහෝදර මුස්ලිම්ත් එක්ක මම බලාගෙන කැමති නැහැ. දැන් අන්තිමේ බලන්නකො වෙච්ච වැඩේ. මම අපිට කියන්නම්කෝ. හොඳම උදාහරණය මංචි ආයතන කතා කරන බලන්න හෙට නන්දන වික්‍රමගේ මහත්තයා ඉන්නවා. එතන මාකටිං ඩිරෙක්ටර් මම කියන බොරුද කියලා. මංචි අර හලාල් ලේබල් එක අරගෙන බිස්කට් වික්කා. ඒගොල්ලෝගේ බිස්කට් ලංකාවේ විකුණුණා. මැද පෙරදිගට විකුණුණා. ඉන්දියාවේ විකුණුණා. දැන් බුදු බල සේනාව කෑ ගැව්වනේ. ඒ කෑගො මොකද කෑ ගහලා කිව්වා මේක නවත්තන්න ඕනේ. ඒක නන්දන වික්‍රමගේ මංචි ඔක්කොම සිංහල කට්ටිය. අයිතිකාරයෝ. දැන් අහලා බලන්න මොකද උනේ කියලා. දැන් හලාල් නැති ඉඳා මංචි බිස්කට් මුස්ලිම් අය ගන්නෙ නැහැ. මැදපෙරදිග ගන්නෙ නැහැ. හැබැයි මුස්ලිම් ව්‍යාපාරිකයෝ 5 දෙනෙක් විතර දැන් අලුතෙන් බිස්කට් හදන්න පටන් ගත්තා. එතකොට මේ බිස්නස් එකෙන් 130ක් විතර කාටද දැන් ගියේ? මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ගියා. කවුද උදව් කරේ? බුදු බල සේනාව. බුදු බල සේනාවට පිංසිද වෙන්න අද සිංහල බෞද්ධ මංචයකේ තිබිට බිස්නස් එක බුදු බල සේනාවට පිංසිද වෙන්න අද මුස්ලිම් අය 5 දෙනෙක් අලුතෙන් බිස්කට් හදන්න පටන් ගත්තා. ඉතින් මම දැක්කා නෝර්ලියේ මොකද්ද ප්‍රාදේශ සභාවද කොහෙද ඊයේ බුදු පෙරේද පත්‍රය දාලා තියෙනවා ඒගොල්ලෝ තීන්දුවක් ගන්න යනවා කියලා හරක් මස් නැහැ නෝර්ලි දිස්ත්‍රික්කේ. ඔය මමයි දෙන්නම හරක් මස් කන්නේ නැහැ. හැබැයි ඔයාම දන්නවා නෝර්ලියට උද්දටම රස්නේ කාලේ දැන් මේ මැදපෙරදිග වැඩිම ටූරිස්ට්ලා ඉන්නේ ඉංගලන්තයෙන් පන්සෙන් නෙවෙයි මැදපෙරදිග. ඒගොල්ලෝ එනවාද හරක් මස් නැත්තම්. නේපාලය කියන්නේ අපේ වගේ අපේ බුද්ධ ආගම වගේ ඒ හින්දු ආගම. නේපාලයේ ස්ටේට් රිලිජන් ඉස් හින්දු. හැබැයි ඒගොල්ලෝ ස්ටේට් රිලිජන් හින්දු කියලා ඒ හරක් මස් නවත්තන්නේ නැහැ. මොකද ඒතකොට ඉන්න ටූරිස්ට්ලා ඉන්නවනේ. ඒ මුස්ලිම් මිනිස්සු ඉන්නවනේ. මම කියන්නේ අපි රටක් වුණාම අපි හරක් මස් කන්නේ නැහැ. අපි හරක් මස් කන්නේ නැත්නම් අපි හරක් මස් කන්නේ නැතුව ඉන්නවා. එහෙම නැතුව තව කෙනෙක්ට බලෙන් කියන්න පුළුවන්ද නේ හරක් මස් කන එක නවත්තන්න කියලා. මොකද ඒගොල්ලන්ගේ ආගමේ හැටියට ඒක කතෝලික ආගමේ ක්‍රිස්තියානි ආගමේ මුස්ලිම් ආගම හරක් මස් කනවා. දැන් සමහර වෙලාවට අනිත් අය මේ උරුමස් කනකොට මුස්ලිම් අය කන්නේ නැහැ. ඒකට අපිට කියන්න පුළුවන් මුස්ලිම් අය දන්නේ බලෙන් කන්න කියලා. මම කියන්නේ අපේ රට තුල අපි මේ සියලු දෙනාම එකට ජීවත් වෙනකොට ගිහිල්ලා එහෙම ගහලා බැනලා එහෙම කරන්න පුළුවන්. අනිත් එක දැන් බලන්න මම දැන් ටීවී එකේ බලන් ඉන්නවා. බෙල්ලන්ගිල නායක හඳුරුවෝ යම් කිසි දෙයක් දේශනා කරනවා. එතකොට අපිට මේම ඉඳන් හිටියා නම් මේම අතයනවා සාදු කියලා. තව සේනා හඳුරු කෙනෙක් කතා කරනවා මට මතක් වුණේ අර මේ හල්ස්ටොෆ් මේ ලෝකජන කාලේ චොප්පේ කියලා හිටියා තගා. මට මතුන්නේ එයා. මේම ගාන්නම කතා කරන්නේ. ගාපන් කොටපන් මරපන්. ඉතින් එහෙම කවදාවත් බුදුරජාණන් වහන්සේ කිව්වද? මේ කනට ගැව්වා නම් බුදුරජාණන් වහන්සේ කිව්වේ අනිත් කනට දීපන්. මෛත්‍රිය. බුදුහාමුදුරුවෝ වැඩියෙන්ම බණ කිව්වේ සංඝා ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ ඉඳලා අතක්ම භාගයක් විතර එහා පැත්තේ තිබුණේ චුන්දසූකරයාගේ අර මේ ඌරුමස් විකුණන කඩේ. දැන් ජේතවනාරාමයේ බුදුහාමුදුරුවෝ කිව්වේ කිසිම මාසක් කන්න එපා කියලා. හැබැයි කානගම ඒ කියන ගමන් කිව්වේ නෑ ඔක්කොම මේ බණ වහරි වල කියලා අර කඩේ කුඩු කුඩපන් කියලා කිව්වේ නෑ. මොකද ප්‍රජාතන්ත්‍රවාදීව එයා බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ නැත්නම් එයාට ඒක බවට ඇතිය තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. බුද්ධ බෞද්ධ දර්ශනය ප්‍රජාතන්ත්‍රවාදී එකක්. හින්දු ආගමත් එහෙමයි. ඉතින් දැන් අද මේ සමහර ස්වාමීන් වහන්සේලා බෞද්ධ ස්වාමීන් වහන්සේලා මේ දේශනා කරන්නේ බෞද්ධ දර්ශනය නෙමෙයි. ඒගොල්ලෝ දේශනා කරන්නේ අර පිටරට ගිහිල්ලා ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවලින් ඒගොල්ලන්ගේ ඔළුවට දාපු බෞද්ධ දර්ශනයට එකතු වෙච්ච
කෑලි එකතු කරලා. එතකොට බෞද්ධ දර්ශනය ප්ලස් මොනවා හරි. බෞද්ධ දර්ශනය ප්ලස් මොනවා හරි කෑල්ලක්. ඒක ඒ නිසා මේ රටේ බෞද්ධ වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, දමිළ වේවා, සිංහල වේවා මේ සියලුම දෙනා දැන් මේ බෙදිච්ච හොඳටම ඇති අපි කොච්චර බැට කෑවද නේද?